චුට්ටකට කලින් දැක්ක වීඩියෝ එක අපේ රෝහලට අරන් ආපු සුරතලෙක්ගේ. සමහරට ඔයාලා දන්නවා ඇති රෝග ලක්ෂණ දැක්කම ලෙඩේ මොකක්ද කියලා. ඔකට තමයි ඩිස්ටෙම්පර් කියන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය වාරි පශ්චාඝාත රෝගය පස්සපණති ලෙඩේ කියලා කියන්නේ. එහෙම ආසාදන වෙලා ආපු රෝග ලක්ෂණ උත්සන්නම වෙච්ච සුරතලෙක් තමයි ඔයාලා දැක්කේ. ඒ වගේ 7 දෙනෙක් අද මේ වෙද්දි අපේ රෝහලට උදේ ඉඳන් ඇවිල්ලා තියෙනවා. මේ විවේකයක් හම්බුන වෙලාවේ මට ඔයාලට ඒ ගැන විස්තරයක් කියන්න ඕන වුණා. මොකද ඒ රෝගය ආසාදනය වෙලා ඒකේ රෝග ලක්ෂණ උත්සන්න වුණාට පස්සේ ඇත්තටම කරන්න දෙයක් නැති වෙන තැනටම එනවා ගොඩක් වෙලාවට. ඒක වෛරස් ආසාදනයක්, ඩිස්ටෙම්පර් වෛරස් එකකින් හැදෙන්නේ. ඒ වෛරස් එක ආසාදන වුණාට පස්සේ ප්‍රධාන වශයෙන් පද්ධති කිහිපයකට ඇටැක් කරනවා. ගොඩක් වෙලා ශ්වසන පද්ධතිය මූලික වශයෙන්, ඊට පස්සේ සමහර අයගේ සම ස්නායු පද්ධතිය විශේෂ වශයෙන් ප්‍රබලම හානි ගෙන දෙන ස්නායු පද්ධතියට. ඒකින්ද ඒ වගේ ආසාදන ගිහිල්ලා අවසාන වශයෙන් මරණයෙන් කෙලවෙන රෝගයක් තමයි ඩිස්ටෙම්පර් කියලා කියන්නේ. එතකොට ඔයාලට ඩිස්ටෙම්පර් රෝගයෙන් කොහොමද ඒව ආරක්ෂා කරගන්නේ කියන එක වැදගත් කාරණාවක් වෙයි. මොකද ඒක හරි සරල කාරණාවක්. ඔයාලට කරන්න තියෙන ඔයාගේ සුරතලාව ඩිස්ටෙම්පර් වලට එරෙහිව භාවිතා කරන අපි කලින් දෙන DHL කියන වැක්සීන් එක ඔයාගේ සුරතලාට දෙන එක විතරයි. ඔයා කාර්යබහුල වෙන්න පුළුවන්. ඔයා ගොඩක් වැඩ තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ වගකීම ඔයාගේ සුරතලාට DHL වැක්සීන් එක දෙන එක. මොකද හැදුනට පස්සේ අවස්ථා 4කින් ওই රෝග ලක්ෂණ අවසානයේ කරා ගිහිල්ලා අවසානයේ මරණයෙන් කෙලවර වෙන්න පුළුවන්. වෛරස් එක ආසාදන වුණාට පස්සේ දල වශයෙන් වෙන්න පුළුවන් රෝග ලක්ෂණ. මොකද ඔය ලෙඩේ අවස්ථා 4ක් ගත්තොත් අධීර 1 2 කියන අවස්ථාවවලදී යම්කිසි හැකියාවක් අපිට තියෙනවා අතුරු ආබාධ සහිතව හෝ රෝගය වළක්වා ගන්න, රෝගය නතර කරගෙන සුව කරගන්න. හැබැයි 3 වෙනි 4 වෙනි අවස්ථාවලට වගේ සුරතලා ගියොත් එතනදී ජීවිත අවදානම ඉතා වැඩි. ගොඩක් වෙලාවට රෝගය ආසාදන වුණාට පස්සේ ගොඩක් සුරතලුන්ගේ පොදුවෙන්ම ඉස්සෙල්ලම දකින කාරණාවක් තමයි අධික ලෙස උණ ගන්නවා, ඇස් වලින් කබ එනවා සහ ඒ වගේම සමහර අයට කැස්සක් එනවා. සමහර අයට නාහෙන් හොටු දියර කලන්න ගන්නවා. සමහර අයගේ නාහේ උඩ වේලිලා නිකන් කබළු වගේ හැදෙන්න ගන්නවා හොම්බ කෙලවර. සමහර අයගේ කකුල් වල යටිපතුල් ඝන වෙලා හැම ඝන වෙන්න පුළුවන්. ඒ වගේ ලක්ෂණ මූලික වශයෙන් දකිනවා. ඊට පස්සේ තමයි තුන්වෙනි අදිරට යන්නේ. සමහර පෙනහළු ආසාදන පැත්තට බර වුණාට පස්සේ නියුමෝනියාව වගේ එන්න පුළුවන්. ඊට පස්සේ ස්නායු පද්ධතියට බලපාන්න පටන් ගද්දී වගේ සුරතලාගේ ඔළුව කන් දෙක අතර ඔළුව හරිය හැම ගැහෙන්න ගන්නවා. එයාට කිසිම කන්ට්‍රෝල් එකක් නැතුව. ඊට පස්සේ සමහරලාට යටහනුව ගැහෙන්න ගන්නවා. එයාට කිසිම පාලනයකින් තොරව. ඊට පස්සේ කොන්ද හරිය ගැහෙන්න ගන්නවා. ඊට පස්සේ එයාට ඇවිදින්න බැරි වෙන්න කකුල් ගැහෙන්න ගන්නවා. නැකිట్లా කෙලින් ඇවිදින්න බෑ, වැනෙනවා සහ උස් පහත් වෙනවා වගේ වෙන්න පුළුවන්. ඒ රෝග ලක්ෂණ 3 4 අවදි වලට යද්දී 4 වෙනි අවදියේදී ගොඩක් වෙලාවට පූර්ණ වශයෙන් එයාගේ ශුන්‍යාව සහ මධ්‍ය ස්නායු පද්ධතිය හානි වෙලා එයාට නැගිටින්න බෑ. එයාට කිසිම වටපිටාව ගැන අදහසක් නැතුව වේදනාවෙන් කෑක ගහ ඉන්නවා. කෑම කන එකත් සම්පූර්ණයෙන්ම නතර කරලා අවසාන කෙලවර මරණයෙන් අවසන් වෙන්න පුළුවන්. ඒකින්ද හොඳම විසඳුම DHL කියන වැක්සීන් එක වගේ සුරතලාට කලින්ම ලබා දෙන්න. ඒ වැක්සීන් එක ලබා දීලා ඒක දෙවෙනි මාත්‍රාවත් බූස්ටර් කරගෙන ඊට පස්සේ ඇනුවල් බූස්ටර්ස් ඒ කියන විදියට වෛද්‍යවරයාගේ දෙන දිනවලට ගිහිල්ලා දුන්නොත් වගේ සුරතලාට ඩිස්ටෙම්පර් කියන වෛරස් එක ආසාදනය වෙන එක වළක්වන්න පුළුවන්. ඒකින්ද කොච්චර වැඩ තිබ්බත් සුරතලාගේ වැක්සීන් එක අමතක කරන්න එපා. මොකද ලෙඩක් හැදිලා සතා විඳෙව්වත් කොහොම හරි හොඳ කරගත්තත් ඩිස්ටෙම්පර් හැදුන කෙනෙක්ට ගොඩක් වෙලාවට ජීවිත කාලය පුරාම තියෙන්න පුළුවන් අතුරු ආබාධ තියෙනවා. වැක්සින් ගැන කතා කරනකොට එයාගේ වයස සතිය 8න් DHL වැක්සින් එක දෙන්න පුළුවන්. පොඩි කාලේ DHL වැක්සින් පළවෙනි එක ඒ විදිහට දීලා වෛද්‍යවරයා මාස දෙකක් ඇතුළත කාල සීමාවක DHL එකේ දෙවෙනි බෙහෙත් එකට ඩින් දෙයි. ඒකත් විඳ ගන්න. සම්පූර්ණ වැක්සින් කෝස් එකම චූටි කාලේ එයාට දීලා ඉවර කරන්න. ඊට පස්සේ අවුරුදු 7ක් වෛද්‍යවරයා දෙන දින අනුව මේ සුරතලාට එන්නත් කරගන්න. DHL වැක්සින් එකේ ලෙඩ 3කට ආරක්ෂාව තියෙනවා. එකක් ඩිස්ටෙම්පර් අපි දැන් කතා කරපු පශ්චාඝාත රෝගය, ඊළඟට හෙප්ටයිටිස් අක්ම ආසාදනයක් කරන වෛරස් එකක්, තුන්වෙනි එක ලෙප්ටෝස්පයිරෝසිස් මීඋන. ඔය ලෙඩ 3ටම DHL වැක්සින් එකෙන් ආරක්ෂාව තියෙනවා. ඒකින්ද નિયમિત පරිදි එන්නත් කරණය කරගෙන සුරතලාට ශෝකාන්තයකින් ජීවිතය ඉවර කරගන්න වෙන එක නතර කරන්න කියන ඉල්ලීම තමයි මට කරන්න ඕන උනේ අද දැකපු මේ සිද්ධිත් එක්ක. ඒකින්ද පුළුවන් තරම් ඔයාගේ සුරතලාට එන්නත් දීලා හරියට දැක බලා ගන්න කියලා මම ඉල්ලීමක් කරනවා.